සැබෑ මිත්‍රත්වය. ඒක මොන වගේ දෙයක්ද? කරදරයක් වුණව යාළුවෙක් වෙනුවෙන් පෙනී ඉන්න එකේ තියෙන ශක්තිය ගැන කියවෙන හරිම අපූර්ව කතාවක් තියෙනවා ජාතක කතා පොතේ. ඉතින් අපි අද ඒ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. කතාව පටන් ගන්නෙම හරිම ලස්සන වනාන්තරයකින්. මෙතනදී අපි දකින්නවා එකිනෙකාට හාත්පසින්ම වෙනස් සත්තු තුන්දෙනෙක් අතර තියෙන පුදුමාකාර බැඳීමක්. ඇත්තටම යාළුගේ මේ එකමුතුකම තමයි මුළු කතාවෙම හදවත වෙන්නේ. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු කවුද මේ අපූර්ව මිතුරු සමාගමේ ඉන්නේ කියලා. හරි. දැන් බලමු මේ මිතුරු සමාගමේ ඉන්න අපූර්ව චරිත තුන. පළවෙනියටම ඉන්නවා නායකයා. ඒ තමයි කාරුණික බෝධිසත්ව මුවා. ඊළඟට හැමදේම දිහා ඇහැ ගහගෙන ඉන්න මුරකාරයා වේගවත් සැලලිහිණියා. අන්තිමට නමුත් හරිම වැදගත් කෙනෙක් ඒ තමයි ඉවසිලිවන්ත නොපසුබට උත්සාහයෙන් වැඩ කරන ඉබ්බා. ඒ කියන්නේ ජලවුම් කරුවා. බලන්න මේ තුන්දෙනා කොච්චර වෙනස්ද නේද? හැබැයි ඒ වෙනස්ම තමයි මෙයාලගේ ලොකුම ශක්තිය වෙන්නේ. ඒත් ඉතින් මේගොල්ලන්ගේ සාමකාමී ජීවිතේට එක රැයකින් ලොකු බාධාවක් එනවා. වනාන්තරයේ හැංගිලා තිබුණු අනතුරක් එකපාරටම මතුවනවා. කෑම හොයා ගියපු අපේ මුවා දඩයක්කාරයෙක් අටවපු හම්මුගුලකට අහු වෙනවා. දැන් ඉතින් මුවා හොඳටම බය වෙලා කෑ ගහනවා. Tamanට වෙච්ච දේ ගැන යාළුවන්ට දැනුම් දෙන්න තමයි එහෙම කෑ ගැහුවේ. අර කෑ ගහන සද්දය ඇහුණ ගමන්ම කුරුල්ලයි ඉබ්බයි පොඩ්ඩක්වත් පරක්කු නොවි එතනට දුවගෙන එනවා. එයාලගේ හිතේ තිබුණ එකම දේ තමයි කොහොම හරි යාළුවව බේරගන්න සැලැස්මක් ගහන එක. ඉතින් දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි. දඩයක්කාරයා එන්න කලින් කොහොමද මේ තුන්දෙනා එකතු වෙලා තමන්ගේ යාළුවව බේරගන්නේ? දැන් මෙතන තියෙන හරිම රසවත්ම දේ තමයි මේගොල්ලන්ගේ සැලැස්ම. ඒක කොටස් දෙකක සැලැස්මක්. හැමෝගෙම විශේෂ දක්ෂතාව පාවිච්චි කරලා තමයි මේ සැලැස්ම හදලා තියෙන්නේ. දඩයක්කාරයා තමන් අටවපු උගුල බලන්න එනකොටම කුරුල්ල වේගයෙන් පියාඹලා ඇවිත් එයාගේ මූණට කොටනවා. එතකොට දඩයක්කාරයා කලබල වෙලා පාරත් හොයාගන්න බැරුව පරක්කු වෙනවා. අන්න ඒ අතරේ තමයි ඉබ්බා තමන්ගේ වැඩේ පටන් ගන්නෙ. එලා මහන්සි වෙලා හම්පටිය හපලා කපනවා. හරියටම දඩයක්කාරයා එතනට එනකොටම පටිය කැඩෙනවා මුවා නිදහස් වෙලා දුවනවා. හැබැයි කතාව මෙතනින් ඉවර වෙන්නේ නෑ. එක ගලවා ගැනීමක් නිසා තවත් දරුණු ප්‍රශ්නයක් ඇති වෙන හැටි අපි ඊළඟට බලමු. මුවයි කුරුල්ලයි නම් හරිම වේගින් පැනලා යනවා. ඒත් අපේ නිර්භීත යාළුවා හිමින් යන ඉබ්බා දැන් දඩයක්කාරයා ඉස්සරහා තනි වෙලා. එයාට දැන් ලොකු අනතුරක්. මුවා නැති වෙච්ච එකට හොඳටක කේන්ති ගිය දඩයක්කාරයා ඉබ්බව අල්ලලා එයාගේ මල්ලට දාගන්නවා. දැන් නම් ඉතින් ඒ නිර්භීත යාළුවට ගැලවීමක් නෑ වගේ තමයි. තමන්ගේ යාළුවෙගේ ජීවිතේ අනතුරේ කියලා දැක්ක ගමන් බෝධිසත්ව මුවා නායකත්වය අතට ගන්නවා. දැන් යාට සිද්ධ වෙනවා ඊට වඩා දක්ෂ නිර්භීත සැලැස්මක් හදන්න. ඉබ්බව බේරගන්න ඕන නිසා මුවා තීරණය කරනා තමන්වම ඇමක් විදිහට පාවිච්චි කරලා දඩයක්කාරයව රවට්ටන්න. ඒකන ලොකු අවදානමක්. මේක නම් නියමම කණ්ඩායම් ක්‍රියාවක්. බලන්නකෝ මේ සම්බන්ධීකරණය කොච්චර දෝෂරහිතද කියලා. මුවා දඩයක්කාරයාගේ අවධානය සම්පූර්ණයෙන්ම තමන් පැත්තක ගන්නවා. අන්න ඒ අතරේ කුරුල්ලා ගිහින් නිදහස් කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනවා. ඒකට වැඩ කරනවා කියන්නේ අන්න ඒකට තමයි. හරි. දැන් හැමෝම ආයමත් ආරක්ෂිතයි. යාළුවෝ තුන්දෙනා ආයෙත් එකතු වෙලා තමන්ගේ එකමුතුකමේ බලයෙන් මේ ලොකු අනතුරෙන් ගැලවුණ හැටි ගැන ආදරෙන් මතක් කරනවා. එයාලා එක දෙයක් හරිම පැහැදිලිව තේරුම් ගන්නවා. ඒ තමයි එයාලා බේරුනේ තමන්ගේ නොසැලෙන යාළුකමයි එකිනෙකා ගැන තිබ්බ විශ්වාසයයි නිසා කියලා. ඉතින් මේ කතාව අපිට කියලා දෙනවා විශ්වාසවන්ත දක්ෂ යාළුවෝ ඉන්න එක කොච්චර වටිනවද කියලා. ඕනම කරදරයකදී සැබෑ යාළුකමක් තරම් සහනයක් තවත් නැහැ. අවසාන වශයෙන් මේ කතාවෙන් අපේ හිතවලට දෙන බලවත්ම පණිවිඩය තමයි මේක. එකමුතුකම තමයි දිනන්න තියෙන හොඳම පාර. එකට වෙලා වැඩ කළොත් ඕනම අභියෝගයක් ජය ගන්න පුරුවන්. මේ පැරණි කතාව අන්තිමට අපෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි පක්ෂපාතීකම සහ කණ්ඩායම් හැඟීම කියන දේවල් වල තියෙන බලය ගැන අපේ ජීවිතවලදීත් අපි හිතන්න ඕන නේද කියන එක.